ආයිබෝවන් කියලා මිස්ටර් HR YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි අරන් ආවා අලුත්ම වීඩියෝ එකක් ඔයගේ දැනුමට අලුත් යමක් එකතු කරන්න. එකතු වෙන්න අපිත් එක්ක. රැකියා ඉන්ටර්විව් එකක් කිව්වම පොඩි බයක් පීඩනයක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි හරියට සූදානම් වෙලා හරිම මනසකින් ගියොත් මේක එච්චර ලොකු අභියෝගයක් නෙමෙයි. ඇත්තටම ආත්ම විශ්වාසයෙන් මේක ගොඩ දාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම අපි මෙන්න මේ ප්‍රශ්නෙන් පටන් ගමු. ජොබ් ඉන්ටර්විව් එකක් කියන්නේ හරියට විභාගයක් වගේ දෙයක්ද? එහෙම නැත්නම් දෙන්නෙක් අතර වෙන කතා බහක්ද? ඇත්තටම අපි මේක දිහා බලන විදිහ අපේ කොන්ෆිඩන්ස් එකට කෙලිම බලපනනවා. ඒකයි මේ ප්‍රශ්නේ වැදගත්. මෙන්න මේකයි ඇත්ත කතාව. නියම ආත්ම විශ්වාසයෙන්නේ මේක විභාගයක් මාව පරීක්ෂා කරනවා කියලා හිතන එක පැත්තකින් තියලා අපි දෙගොල්ලෝ බලමු මේක අපිට ගැළපෙනවද කියලා හිතන තැනින්දම්. ඒ කියන්නේ මේක පර්ෆෝමන්ස් එකක් නෙමෙයි. මේක දෙපැත්තටම හරියන මැච් එකක් හොයන එකක්. හරි. එහෙනම් පළවෙනි කොටස. කොන්ෆිඩන්ස් එක පටන් ගන්න ඉන්ටර්විව් එක දවසේ නෙමෙයි ඊට ගොඩාක් කලින්. ඒ කියන්නේ අපේ විශ්වාසයේ අත්විවරම තමයි හොඳ ප්‍රෙපරේෂන් එක. එතනින් තමයි හැමදේම පටන් ගන්නෙ. එතකොට මොකද්ද මේ හොඳ සූදානමක් කියන්නේ? එකක් තමයි කම්පැනි එක ගැන. ඒගොල්ලන්ගේ කල්චර් එක, අලුත් ආලංචි ගැන පොඩ්ඩක් හොයලා බලන එක. ඊළඟට තමන්ගේ ස්කිල්ස්, ජොබ් එකේ විස්තරයට ගැලපෙනවද කියලා බලන එක. අනිවාර්යෙන්ම අහන්න පුළුවන් ප්‍රශ්නවලට උත්තර ප්‍රැක්ටිස් කරන එක. අන්තිමට තමන් කරපු හොඳ වැඩ, ඒ කියන්නේ achievements ගැන ස්පෙસિෆික් උදාහරණ ලෑස්ති කරගන්න එක. මෙහෙම කරාම අර තිබ්බ බය ටිකෙන් ටික ලෑස්තියක් විශ්වාසයක් බවට පත් වෙනවා. හැබැයි මෙහෙමයි Tamanගේ අත්දැකීම් ගැන කතා කරද්දී නිකම්ම මම මෙහෙම කරා කියලා කියනවට වඩා ඒක කතාවක් වගේ බලවත් විදිහක කියන්න පුළුවන් සුපිරි ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය පාවිච්චි කරාම දෙන උත්තරය හරීම පැහැදිලි ස්ට්‍රක්චර් එකකට තියෙනවා. මේකට කියන්නේ ස්ටාර් මෙතඩ් එකක් කියලා. STAR හරියට තරුවක් වගේ. ඒ කියන්නේ situation, task, action සහ result. මේකෙන් වෙන්නේ විශේෂයෙන්ම චරියාත්මක ප්‍රශ්නවලට උත්තර දෙද්දී සිද්ධිය, කරන තිබ්බ වැඩේ, ගත ක්‍රියාමාර්ගය සහ අන්තිමට ලැබුණ ප්‍රතිඵලය කියන පිරිවෙනද කතාව ගලපන එක. හරි, අපි බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. S situation මුලින්ම කියන්න ඕනේ මොකක්ද උනේ මොකක්ද අභියෝගය කියලා. ඊළඟට T task. ඒ කියන්නේ එතනදී ඉලක්කය මොකක්ද, වගකීම මොකක්ද කියන එක. ඊට පස්සේ A action. ඉතින් ඒ ඉලක්කයට යන්න ගත්ත පියවරවල් මොනවද? අන්තිමට R result. ඒ කරපු දේ නිසා ලැබුණ ප්‍රතිඵලය මොකක්ද? මේ හතරම එකට එකතු වුණාම අහන්න ඉන්න කෙනාට සම්පූර්ණ චිත්‍රයක් ලැබෙනවා. හරිම කන්වින්සිං ගතාවක් වෙනවා. හොඳයි. දෙවෙනි කොටසට යමු. ඒ තමයි බලවත් first impression එකක් හදන එක. දැන් අපි ඉන්න ඉන්ටර්විව් එක තියෙන දවසේ. මෙතනදී අපි කතා කරන දේවල් වගේම අපිව පේන විදිහ, ඒ කියන්නේ non-verbal cues හරිම වැදගත්. ඉතින් ඇඳුමින් පටන් ගමු. පිරිමි කෙනෙක්ට ගැලපෙන්නේ ලා පාට ෆෝමල් ෂර්ට් එකක්, සරල ටයි එකක්, ෆෝමල් කලිසමක් එක්ක හොඳට පොලිෂ් කරපු සපත්තු දෙකක්. කාන්තාවක් නම් ෆෝමල් බ්ලවුස් එකක්, සායක් හරි ෆෝමල් කලිසමක් හරි, වෙඩිය නැති ආභරණ, පිළිවෙලකට හදපු කොණ්ඩයක් එක්ක සැහැල්ලු මේකප් එකක් දාන්නත් පුරුවන්. මතක තියාගන්න වැදගත්ම දේ තමයි පිරිසිදුකමයි සරල ප්‍රොෆෙෂනල් ලුක් එකයි. හරි. දැන් එතනට ගියාම පොඩි දේවල් ඒත් හරිම වැදගත්. විනාඩි 10ක් 15ක් කලින් යන්න. ෆෝන් එක සයිලන්ට් දාන්න අමතක කරන්න මේපා. කාමරයට ඇතුල් වෙන්න කලින් හිමින් දොරට තට්ටු කරන්න. hina වෙලා කෙලින් ඉඳගෙන ආචාර කරන්න. වාඩි වෙන්න කියනකන් ඉන්න. මේ පොඩි දේවල් වලින් පේනවා කෙනෙක් කොච්චර සංසුන්ද ගෞරවණීයද කියලා. හරි. තුන්වෙනි කොටසේ දැන් තමයි නියම වැඩේ තියෙන්නේ. ඉන්ටර්විව් එකේ ඇතුළේදී මොකද කරන්නේ? මෙතනදී කමියුනිකේෂන් ස්කිල්ස් සහ එන අභියෝග වලට මුහුණ දෙන විදිය තමයි බලන්නේ. කොන්ෆිඩන්ස් එකෙන් කතා කරනවා කියන්නේ වචන විතරක් නෙවෙයි. බොඩි ලැන්ග්වේජ් එකත් ඒ වගේම වැදගත්. ස්වභාවිකව අයි කොන්ටැක්ට් එක තියාගන්න. අවංක හිනාවක් දෙන්න. අත් බැඳගෙන ඉන්න එහෙට මෙහෙට දඟලන එක නවත්තන්න. කතා කරද්දී පැහැදිලිව සංසුන්ව කතා කරන්න. අනික නොදන්න දෙයක් ඇහුවොත් දන්නවා වගේ රඟපන්න යන්න එපා. අවංක වෙන්න. හිතන්නකෝ Tamanට උත්තරය හරියටම දන්නේ නැති ප්‍රශ්නයක් ඇහුවා කියලා. එතකොට මෙහෙම කියන්න පුරනවා. ඇත්තටම මම ඒ ගැන එච්චරම දන්නේ නැහැ. හැබැයි මම ඉගෙන ගන්න හරිම කැමතියි. බලන්න ඒක දුර්වලකමක් නෙමෙයි. ඒකෙන් පෙන්නේ අවංකකමයි ඉගෙන ගන්න තියෙන ආසාවයි. හොඳ ඉන්ටර්විව් එකක් කියන්නේ one way street එකක් නෙමෙයි two way street එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා වගේම අපිත් ප්‍රශ්න අහන්න ඕනේ. ප්‍රශ්න අහන එකෙන් පේනවා අපි නිකම්ම ජොබ් එකක් හොයනව නෙවෙයි. මේ ආයතනය ගැන මේ රෝල් එක ගැන ඇත්තටම උනන්දුයි කියලා. ඉතින් මොනවද අහන්න පුළුවන් හොඳ ප්‍රශ්න?
උදාහරණයක් විදිහට මේ රෝල් එකේ පළවෙනි මාසෙ 3ේදී මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද කියලා අහන්න පුළුවන්. නැත්නම් හොඳයි මේ hiring process එකේ ඊළඟ steps මොනවද කියලා අහන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න වලින් පේන්නේ කෙනෙක් දුර හිතන්නේ ප්‍රොෆෙෂනල් කෙනෙක් කියලා. හතරවෙනි සහ අවසාන කොටස ඉන්ටර්විව් එක ඉවර කරන විදිහ කොහොමද කොන්ෆිඩන්ස් එකකින් ඉවර කරලා හොඳ මතකයක් ඉතුරු කරන්නේ. කතාබහ ඉවර වෙද්දී අනිවාර්යයෙන්ම වෙලාව දුන්නට ස්තුති කරන්න. අවස්ථාව තියෙනවා ෆර්ම් හෑන්ඩ්ෂේක් එකක් දෙන්න. ඊට පස්සේ සංසුන්ව විශ්වාසයෙන් එතනින් පිට වෙන්න. තව එක දෙයක්. පස්සේ දවසක පොඩි thank you email එකක් යවන එක නම් නියම ප්‍රොෆෙෂනල් වැඩක්. හොඳයි අපි මේ කතා කරපු හැමදේම ටිප්ස්, ටෙක්නික්ස් මේ ඔක්කොම එක පැත්තකින්. හැබැයි අන්තිමට කොන්ෆිඩන්ස් කියන්නේ ටෙක්නික් එකට වඩා මයින්ඩ්සෙට් එකක්. ඇත්තටම ලොකුම වෙනස වෙන්නේ අපේ ඔළුව ඇතුලේ. මේ මයින්ඩ්සෙට් දෙක අතර වෙනස බලන්න එකක් තමයි අනේ මාව තෝරගනීවිද කියන බයෙන් ඉන්න මානසිකත්වය. අනිත් පැත්තෙන් මම මෙතනට ආවේ මට කරන්න පුරවන් දේ මගේ වටිනාකම පෙන්වන්න කියන විශ්වාසය. අනේ මේ මයින්ඩ්සෙට් shift එක තමයි වැදගත්ම දේ. රැඳිලා ඉන්න මිස්ටර් HR එක අපගේ නවතම වීඩියෝ නරඹන්න. අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.